හායි ඔයාලට කොහොමද? කිචන් විත් මම YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. මම අද හදන්නේ වඳුරු මෑ වලින් වඳුරු මෑ ඇට වලින් රසවත් ව්‍යංජනයක්. මේකට අපි මත් දමින කියලාත් කියනවා. මේක ටිකක් කෑවහම ටිකක් වැඩිපුර කෑවොත් සමහරුන්ට කැරකැවිල්ල මත් ගතියක් ඇති වෙනවා. ඒ වුණාට මේක හරිම ගුණවත් රසවත් ගමේ දේශීය කෑමක්. අපි මේක බලමු දැන් කොහොමද හදන්නේ කියලා. අපි ඉස්සරහා වඳුරු මෑ කරලක් අරගෙන ඒක දෙපැත්තට හරි එක පැත්තකින් හරි පලා ගත්තාම ඇට ටික වෙන් කරගන්න පුළුවන්. සමහර නම් මේක තම්බලා මේ කරල පිටිම තම්බලත් ගන්නවා. මම නම් මොකද මේකේ පොත්ත මේ උයන්නේ නැහැ. සමහර පොත්තත් උයනවා. ඒ වුණාට ඒක ටිකක් අර මත් ගතිය වැඩි වෙනවා වගේ. ඇට විතරක් අරගෙන ඇටේ සිවිය අයින් කරලා උයුවාම ඒක පුදුම රසයි. ඒ වගේම අර මත් ගතියක් කැරකැවිල්ලක් ඇති වෙන්නේත් නැහැ. ඒක ඕනම දෙයක් ඕනට වඩා කන්න හොඳ නැහැ නේ. ඉතින් ඕනම දෙයක් ඕනට වඩා ඕනෙම නැහැ නේද? ඒ නිසා අපි දැන් මේක කොච්චර රස වුණත් අපි ඒක ලිමිට් එකක් ඇතුව කෑවහම අපිට ඔය කිසිම අතුරු ආබාධයක් ඇති වෙන්නේ නැහැ. මේක ගොඩක් අර ප්‍රෝටීන් වැඩි ගොඩක් බඩ පිරෙන කෑමක්. මේ බත් එක්ක නිකන් උනත් කන්න පුළුවන්. හරිම කිරි රසයි කජු වගේ රසක් එන්නේ. අපි දැන් මේ විදියට මේ අමු මෑවල මේ වගේ රෝස පාටක් එන්නේ. හැබැයි අපි වේලිච්ච එකක් කපලා බලමු. වේලිච්ච වල තියෙන්නේ කළු පාටයි ඇට. හැබැයි දෙකම තම්බලා උයන්න පුළුවන්. අමු එකේ පොඩ්ඩක් කිරි රස වැඩි. වේලිච්ච එක ටිකක් වැඩිපුර තැම්බුවාම ඒකත් ප්‍රශ්නයක් නැහැ. මම දැන් ඉස්සරහාම මේ වේලිච්ච ඒවා ටික තමයි ඉස්සරහා ඉවර කරලා පස්සේ තමයි අමු ඒවා ටික වෙන දවසක හදනවා. දැන්ට මම මේ හදන විදිහ පෙන්නන්නම්. මෙන්න මම මේ ඔක්කොම ටික වගේ සුද්ධ කරා වේලිච්ච ඒවා අමු ඒවාත් අතරින් පතර වැටලා තියෙනවා. මේ ඇට ටික තමයි අපි දැන් වතුර ටිකක් භාජනයකට දාලා තම්බ ගන්න ඕන. විනාඩි 20කට වැඩියෙන් තම්බ ගන්න ඕන. වේලිච්ච ඒවා නම් කොහොමත් විනාඩි 30ක් විතර යනවා. අමු ඒවා නම් විනාඩි 20කින් වගේ තම්බ ගන්න පුළුවන්. ඒ තම්බ ගන්නේ මේ අර ඔය කළු පාට සිවිය යනකන් තමයි ඒක අයින් කරන්න ලේසි. මේ හොඳට තම්බ ගත්තාම මේ විදියට වතුර ටික පෙරාගෙන ඊට පස්සේ හැල් වතුර ටිකක් දාලා මේ ඇටවල තියෙන සිවිය අයින් කරන්න තියෙන්නේ. ඔවුන් බලන්නකෝ මේම තමයි තම්බ ගත්තාම පේන්නේ. මම අත් දරලිපේ තමයි ඔක්කොම කරන්නේ. ඔන්න මේ තියෙන්නේ අපි තම්බ ගත්ත වඳුරු මෑ ටික. අපි දැන් මේ වගේ මේ නිකම්ම සිවිය යනවර කජු සිවිය යවා ගන්න අපි කජු දැන් අර මේ තම්බලා ඒ වගේ තමයි මේ වගේත් නිකම්ම සිවිය යන වතර ගද්ද ගමන් මේ විදිහට තමයි අපි සිවිය අයින් කරපුවාම පේන්නේ. අපි දැන් මේ ඔක්කොම ටික මේ සිවිය අයින් කරලා උයනවා හැටි බලමු. ඔන්න බලන්න මේ නිකම්ම යනවා මේ කළු පාට එක ගන්න. මේ ඇට ටික විතරයි ගන්න උයන්න. අපි දැන් මේ තියෙන්නේ මම මේ සිවිය අයින් කරගත්ත වඳුරු මෑ ඇට ටික. මේකට අපි දැන් භාජනයක් අරගෙන ඒකට උණ කරන දේවල් බලමු. ගොඩක් දේවල් ඕනේ නැහැ. සාමාන්‍ය දේවල්ම තමයි ලූණු, මිරි, අමු මිරිස්, කරපිංච, රම්පේ, සුදු ලූණු ඕන වෙනවා. ඊට පස්සේ 3-5 වලට ඕන වෙනවා ගම්මිරිස් කුඩු ටිකක්, කහ කුඩු 3-5 මේ අමු පහ, උළුහාල්, මිරිස් කුඩු, ලුණු. ඊට පස්සේ පොල් කිරි, ඉස්කිරි, මිටි කිරි දෙකම මම නම් එකට දාලා උයන්නේ. සමහරු නම් පහු කිරි දාලා ඒක හිඳුනහම ඉස්කිරි ටිකක් දානවා. ඒක තමයි කැමැත්තට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කොහොම යුවත් කිරි රස වැඩියෙන් ගන්න ඕන නම් පහු කිරෙන් තියලා ඊට පස්සේ ඉස්කිරි ටිකක් වෙනම ඉදීගෙන දාන්න. මම නම් දෙකම එකට තියලා ඉව්වේ. මේ ගොඩක් වෙලා යනවා මේ මොකද මම මේකට ටිකක් වෙලාත් ගියා සුද්ධ කරලා තම්බලා ඒව කරලා. ඉතින් දැන් අර උයන්නත් පහු කිරි ඉස්කිරි දෙක වෙනම දාන්න ප්‍රශ්නයක් කරගන්න එපා. ඒක ප්‍රශ්නයක් වෙන්නේ කොහොමත් එක මේකට දාන්න ඒක ලේසි. ඕන මන් දැන් ඊට පස්සේ කිරි ටිකක් දානවා. ඇට ටික වැහෙන ගානට වගේ කිරි ටික දාන්න ඕන. මොකද ඕක නටලා මේ ඇටවල ගානට හිඳෙනකම්ම තියෙන්න ඕන. එතකොට තමයි හොඳට කිරි රස එහෙම අල්ලන්නේ. ඒ නිසා මම ඇට වැහෙන ගානට වගේ පොල් කිරි ටිකක් දැම්මා. අපි දැන් මේක ලිපේ තියනවා. ලිපේ තියලත් ගොඩක් වෙලා තියෙන්න ඕනේ නැහැ. මොකද ඇට ටික තැම්බිලා තියෙන කිරි ටික හිඳෙනකම් වගේ තිබ්බහම ඇති උපරිම විනාඩි 20ක් වගේ ඇතුළත අපිට ව්‍යංජනේ මේ බා ගන්න පුළුවන් ලිපෙන්. මෙන්න මේ විදිය තමයි අප්පන් දැන් බලන්න. ඕන් දැන් හිඳිලා තියෙන කිරි ටික ගානට ඇටවල මේ ගානට එද්දි අපිට ව්‍යංජනේ බාන්න පුළුවන්. දැන් හරි අපේ වඳුරු මෑ එක ඔයාලත් හදලා බලන්න try කරලා බලන්න. හරිම රසවත් කෑමක්. එහෙනම් ගිහින් එන්නම්.